දැන් අපි සාකච්ඡා කරමු 1983 තවත් ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැටලුවක් ලැබිලා තියෙනවා අපිට. මොකද ඒ ගැටලුව වස්තුවක ත්වරණය සිම්පල් a කාලය සිම්පල් t සමග විචලනය වන ආකාරය රූප සටහනේ දක්වා ඇත. හරි. අපි ආව බෝඩ් එකෙත් ඇඳගමු. මෙන්න කාලය මෙන්න ත්වරණය. ත්වරණය කියන්නේ දෛශිකයක්. එතකොට මෙන්න බිඳුව. එතකොට අපිට කියනවා මෙන්න එක කොටසක් ප්‍රස්ථාරයේ මෙන්න අනිත් කොටස මෙන්න අනිත් කොටස මෙන්න අනිත් කොටස. ඕන් ඔහමනේ තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා පහත දී ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් කුමක් වස්තුවේ චලිතය හොඳින්ම නිරූපණය කරයිද? හරි. මම MCQ එකේ දීලා තියෙන උත්තර ටික දිහා එච්චර ලොකුට බලන්න යන්නේ නැහැ. මම මේ ප්‍රස්ථාරය දිහා බලලා ගැළපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න try කරන්න. හරිද? මෙහෙමයි. ත්වරණ කාල ප්‍රස්ථාරයක් බැලුවහම අපිට කියන්න පුළුවන් දේවල් මොනවද? අන්න වැදගත් කාරණයක්. ත්වරණ කාල ප්‍රස්ථාරයක් ගත්තාම අපිට කියන්න පුළුවන් මෙන්න මේ වර්ගඵලය කතා කරාම ප්‍රස්ථාරය හා කාලාක්ෂය අතර මෙන්න මේ වර්ගඵලය කතා කරාම අපිට භෞතික රාශියක් අර්ථ දක්වන්න පුළුවන්. ඒ කවුද? ප්‍රවේග වෙනස. හරිද? එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරයක් ගත්තාම අපිට භෞතික රාශියක් අර්ථ දක්වන්න පුළුවන් කමක් තියෙනවා. මොකේදද? වර්ගඵලය සලකලා අපිට භෞතික රාශියක් අර්ථ දක්වන්න බෑ. නමුත් බෑවුම සලකලා එහෙම නැත්නම් අනුක්‍රමණය සලකලා අපිට පුළුවන් භෞතික රාශියක් අර්ථ දක්වන්න. කවුද? ප්‍රවේගය. වස්තුවේ ප්‍රවේගය කීයද කියලා. අදාළ ලක්ෂයේ වස්තුවේ ප්‍රවේගය. අදාළ අවස්ථාවේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තාම අපිට භෞතික රාශීන් දෙකක් අර්ථ දක්වන්න පුළුවන්. එකක් තමයි බෑවුම. එහෙම නැත්නම් අනුක්‍රමණය මගින් අපිට පුළුවන් වස්තුවේ ත්වරණය. අදාළ මොහොතේ වස්තුවේ ත්වරණය කීයද කියලා අර්ථ දක්වන්න. ඊට පස්සේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය මගින් අපිට අර්ථ දක්වන්න පුළුවන්. ඒ මොහොත වෙනකොට කොච්චර විස්ථාපන වෙනසක් සිද්ධ කරලා තියෙනවද කියලා. හරිද? එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගත්තාම භෞතික රාශීන් දෙකක්. වර්ගඵලය ඇසුරෙන් එක භෞතික රාශියකුත් බෑවුම එහෙම නැත්නම් අනුක්‍රමණය ඇසුරෙන් තව භෞතික රාශියකුත් අර්ථ දක්වන්න පුළුවන්. ත්වරණ කාල ප්‍රස්ථාරයක් ගත්තට පස්සේ ත්වරණ කාල ප්‍රස්ථාරයක වර්ගඵලය ඇසුරෙන් විතරයි අපිට භෞතික රාශියක් අර්ථ දක්වන්න පුළුවන්. ඒ කවුද? ප්‍රවේග වෙනස. හරිද? ප්‍රවේගය නෙමෙයි ප්‍රවේග වෙනස. right. එහෙනම් අපි දන්නේ නැහැ මෙන්න මේ මොහොතේ වස්තුවට ඇත්තටම ප්‍රවේගයක් තියෙනවද නැද්ද කියන එක. අපි හිතමු ප්‍රවේගයක් තියෙනවා කියලා. සමහරට මෙහා චලිතය ආරම්භ කරන ප්‍රවේගය බිඳුව වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. හැබැයි අපි එහෙම ගන්නෙ නැහැ. ඔයාලට චතුරස්‍රයක් අඳින්න කියලා කිව්වට පස්සේ ඔයාලට සමචතුරස්‍රයක් අඳින්න පුළුවන් කමක් නැහැනේ. සමචතුරස්‍රය කියලා කියන්නේ චතුරස්‍රයක විශේෂ අවස්ථාවක්. ඒතර අපි එයාගෙන් ගාන පටන් ගන්නෙ නැහැ. හරිද? දැන් මේකේ උත්තර ටික තියෙනවා. උත්තර ටික තිබිච්චාවේ කමක් නැහැ. අපි ගාන සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ කියන වර්ගඵලය සැලකුවාම අපිට තේරෙනවා මේ වර්ගඵලය කාලක්ෂයට ඉහළින් තමයි ප්‍රස්ථාරය තියෙන්නේ. ඒ කියන්නේ වස්තුවට තිබිලා තියෙන්නේ ත්වරණයක්. එහෙනම් මෙන්න මේ වර්ගඵලය මගින් ඇත්තට මොකද නිරූපණය කරලා තියෙන්නේ? වස්තුවේ ප්‍රවේගය වැඩි වෙච්ච බව තමයි එතනින් අදහස් කරලා තියෙන්නේ. හරිද? යම් ප්‍රමාණයකින් වස්තුවේ ප්‍රවේගය වැඩි කරනවා. ඒකාකාරව තමයි වැඩි කරන්නේ. මෙන්න කාලක්ෂය, මෙන්න ප්‍රවේගක්ෂය. වස්තුවේ ප්‍රවේගය ඒකාකාරව වැඩි කරනවා. අපි දන්නේ නැහැ ආරම්භක ප්‍රවේගය කීයද කියලා. ඒක නිසා අපි මෙන්න මෙහෙම කියලා හිතමු. හරිද? ඊට ඔන්න යම් කාලයක් දක්වා එයාගේ ප්‍රවේගය වැඩි කරනවා. ඊට පස්සේ ඒ වස්තුවට ඒ දිශාවටම තියෙන ත්වරණයේ ප්‍රමාණය වැඩි කරනවා. ඒ කියන්නේ වස්තුව චලිත වෙන දිශාවටම ත්වරණයක් තියෙනවනේ. ඒ ත්වරණය දැන් ඊට වඩා වැඩි අගයක් බවට පත් කරනවා. අපි දන්නේ නැහැ මේක දෙගුණයක්ද තුන්ගුණයක්ද එහෙම දන්නේ නැහැ. ඒක වැඩක් නැහැ අපිට. හරිද? ඒ පැත්තටම ත්වරණය වැඩි කරනවා. අන්න ත්වරණය වැඩි කරපු ගමන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් අපිට පුළුවන් වෙන්න ඕනි පෙන්වන්න බෑවුම ඇසුරින් වස්තුවේ ත්වරණය කොච්චරද කියලා. අන්න බෑවුම ඇසුරින් අපි පෙන්වනවා ත්වරණය වැඩි වුණා කියලා. ඔන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න වස්තුව මත ඍණ ත්වරණයක් එහෙම නැත්නම් මන්දනයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වෙලාවේ තියෙන මන්දනය වැඩි මන්දනයක්. එහෙනම් මේ ප්‍රස්ථාරය මොකක් වෙන්න ඕනිද? මේන් මෙහෙම වැඩි බෑවුමක් සහිත වෙන්න ඕන. හරිද? කොහොම වැඩි බෑවුමක් සහිත වෙන්න ඕන. ඊට පස්සේ අන්න එයාගේ ඍණ ත්වරණයක් අයිට වඩා අඩු වගයක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරයේ බෑවුම අඩු වගයකින් ඔන්නෝම නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕන. හරි.
ඕන් ඔය විදිහේ හැඩයක් තමයි ඇත්තටම ඔය ප්‍රවේග කාල ප්‍රස්ථාරය සඳහා ලැබෙන්න ඕනි. මේකේ තියෙන විදිහට. ඒතකොට පිළිතුරු අංකය නම් වෙන්න ඕනි 2. හරිද? අපිට කියන්න බෑ මේ වස්තුව මේ චලිතය මේ ප්‍රවේගය ඍණ අගයක් බවට පත් වෙනවා කියලා කියන්න බෑ. මොකද ප්‍රස්ථාරය දිහා බැලූ බැලමට අපිට තේරෙනවා මෙන්න මේවායේ ප්‍රමාණ මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි නිකන් සමාන වෙන්න වගේ දීලා තියෙන්නේ. මෙයාගේ වර්ගඵලයයි මෙයාගේ වර්ගඵලයයි සමාන වෙන්න වගේ දීලා තියෙන්නේ. බැරි වෙලා හරි මෙයාගේ උස වැඩි වුණා කියලා හිතන්නකෝ. අන්න මේ උස වැඩි වුණා නම් හෝ එහෙම නැත්නම් මෙයා මේ මන්දනේ තිබ්බ කාලය වැඩි වුණා නම් අන්න අපිට සමහර වෙලට ගෙස් කරන්න පුළුවන් මෙයා පහළට යයි කියලා. ඒතර මේකේ තියෙනවා පිළිතුරු දෙකක් ප්‍රවේගය පහළට ගියා කියලා. කියන්නේ ඍණ වුණා කියලා. හරිද? එහෙම අපිට ඇත්තටම කියන්න බෑ. පැහැදිලිද? ඒක කියන්න බැරි වෙන්න හේතුව තමයි මේවායේ ප්‍රමාණ බැලුවාම මේ ප්‍රමාණ නිකන් වර්ගඵල නිකන් සමාන අගයන් තියෙනවා. එතකොට නිකන් හරියට මේ දෙන්නම නිකන් එකම මට්ටමක ඇවිල්ලා නැවතුණා වගේ එකක් තමයි තියෙන්නේ. එකම මට්ටමේ නවතිනවා කියන එක අපිට ස්ථිරවම කියන්නත් බෑ. නමුත් එකම මට්ටමේ නැවතුණා වගේ කතාවක් තමයි ඔතනින් අපිට ගන්න වෙන්නේ. රයිට්. එහෙනම් ගැළපෙන පිළිතුර වෙන්නේ කවුද? පිළිතුරු අංක 2. හරි. 1983 ප්‍රවේග කාල ප්‍රස්ථාර දෙවෙනි ගැටලුව ඔන්න ඔය විදිහට අපි සාකච්ඡා කරලා අවසන්. අපි එහෙනම් දැන් යන් ඊළඟ ගැටලුවට.